අයිබෝවන් සුබ උදෑසනක් අද 2026 මැයි 9 සෙනසුරාදා මෙන්න අද දවසේ වැදගත් නිවුස් 3 ප්‍රමුඛ පුවත චන්ද්‍රසේන සියදිවි නසා ගනී. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන 2026 මැයි 8 උදෑසන කොල්ලුපිටිය පේදිරිස් පෙදෙසේ අංක 37 දරණ නිවසේ ගෙලවැළලාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. 61 හැවිරිදි ඔහු ප්‍රශ්නගත යාබස් ගුවන් යානා මිලදී ගැනීමේ නඩුවට අදාළව ඇප මත මුදා හැර සිටි අතර බොරු ඇප්පකරුවන් ඉදිරිපත් කර අධිකරණයෙන් නොමග යැවීමේ චෝදනාව මත ඊයේ ඔහුව යලි අත්අඩංගුවට ගන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු නිකුත් කර තිබුණා. ඊයේ රාත්‍රියේ ඔහු සිය මස්සිනා වන අරවින්ද ද සිල්ලාගේ නිවසේ සිටි ඇති බවට වාර්තා වෙන අතර මේ ඝාතනයක්ද යන සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පුළුල් පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා. දෙවන පුවත වියට්නාමයෙන් මෙට්‍රික් ටොන් 100ක පොහොර පරිත්‍යාගයක්. වියට්නාම් රජය විසින් යූරියා සහ සුපර් ෆෝස්ෆේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. වියට්නාම් ජනාධිපතිවරයාගේ නිල සංචාරය අතරතුර ජනාධිපති කාර්යාලයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී මේ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ගෝලීය යුද තත්ත්වයේ හේතුවෙන් මෙරටට යූරියා සැපයීම අර්බුදයකට ලක්ව ඇති පසුබිමක මෙම පරිත්‍යාගය ලැබී තිබෙනවා. 2030 වන විට ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියනය දක්වා ඉහළ දැමීමටද දෙරට එකඟ වී තිබෙනවා. තෙවන පුවත හෝමෝසි ඇමරිකානු නැව්වලට ඉරාන ප්‍රහාර ඇමරිකාවෙන් ප්‍රතිප්‍රහාර 2026 මැයි 7 වන දින හෝමෝස් සමුද්‍ර සංධිය හරහා ඕමාන් බොක්ක වෙත යාත්‍රා කරමින් සිටි ඇමරිකානු යුද නව් 3කට ඉරානය විසින් අනපේක්ෂිත මිසයිල් හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම විධානය සඳහන් කළේ ඇමරිකානු හමුදා එම ප්‍රහාර සියල්ල මැඩ පවත්වා ඉරානයේ කේශ්මීර් දූපතේ සහ බන්බදර් ආසාබ් වරායේ හමුදා මරමස්ථානවත ගුහන් ප්‍රහාර එල්ල කළ බවයි. කිසිදු ඇමරිකානු නෞකාවකට හානි සිදුව නොමැති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ අප්‍රේල් 7 සිට පවතින සටන් විරාමයේ තවමත් වළංගු බවත් ඉරානයේ ගනුදෙනුවකට නොඑන්නේ නම් ඉදිරියේදී දැඩි ප්‍රහාර එල්ල කරන බවත්ය. ප්‍රවෘත්ති අවසන්. හෙටත් උදෑසන 5:30ට නැවත හමු වෙමු. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට හෙටත් උදෑසනින්ම මගේ වීඩියෝ එකේ notification එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්.